මේ ඔයාලට පේන්නේ අපේ ගමේ තවත් අක්කර ගණනාවක් නායක් ගිය එකක්. ඉතින් මෙන්න මේ පැත්තේ ගෙවල් 3ක් විතර අපිට හොයාගන්නටත් නෑ මේ වෙනකොට. මේ පාතින් ගෙදරත් විනාශ වෙලා තිනවා මෙතන. ඒත් එක්ක මන්න අතනත් ගයක් තියෙනවා. මේ පල්ලෙහා ගෙවල් 2ක් විතර සම්පූර්ණයෙන්ම පස් වලින් වැහිලා තිනවා. ඉතින් මේ විදියට පුපුරලා තිනවා හැමතැනම. මෙතන අක්කර ගානක් මෙන්න මේ විදියට ගිහිල්ලා තිනවා. ලොකු ප්‍රපාතයක් තමයි මේ පල්ලෙහින් තියෙන්නේ. අපිට අර ඈතින් පේන්නේ අම්බුලාව කන්ද. ඉතින් අපි ගම්පොළ ඉඳලා කිලෝමීටර් 10ක් විතර දුරින් තමයි අපි මේ කොහොල ගම තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට මෙන්න මේ කන්දෙන් තමයි නාය පටන් අරන් තියෙන්නේ. උඩ මුදුනේ. මෙන්න මේ පැත්තත් එක්කම අක්කර ගානක් මෙන්න මේ විදියට විනාශ වෙලා තිනවා. ඉතින් මෙන්න මේ හරියේ ගෙවල් 2ක් තිබුණා. මතනත් ගියක් තියෙනවා. මේ ගෙවල් සේරම මෙන්න මේ හරිය ගෙවල් සේරම යට වෙලා තියෙන්නේ පස්වලට. ඉතින් මධ්‍යම කඳුකරේ කියන්නේ ගොඩක් ලස්සන පැත්තක් වුණත් මෙන්න මේක තමයි තියෙන භයානකම නායෑම.